මාර්තුංග කියන්නේ අපේ රටේ හිටපු ජනප්‍රියම කලාකරුවා කිව්වොත් නිවැරදි. ඒ වගේම ජනප්‍රියම දේශපාලඥයෙක් කිව්වොත් නිවැරදි මම හිතනවා. ඒ වගේම ජනප්‍රිය ගායකයෙක්, චිත්‍ර ශිල්පියෙක්. එතුමා ඇත්තට අකාලේ මියදුනා. අපේ රටේ තිබුණ මේ කුරිරු දේශපාලනය, තුච්ච දේශපාලනය එතුමා අපෙන් පිළිගත්තා, දැහැගත්තා. ඒ වුණත් තව පරම්පරා ගානකට එතුමාගේ මතකය අත්හැරින්නේ නැහැ අපේ ජනතාවගේ හදවත් సంతාණයෙන්. ඇත්තටම ඒ කාලේ සිනමාවේ රංගනයෙන් කරටකර දායකුන් අපේ සිසිර කුමාරතුංග මැතිතුමා ඉන්නවා මෙතන. විජය කුමාරතුංගයන් ගැන මතකාවජනය කරනකොට එතුමා ජනාධිපති තරඟයට ඉල්ලනකොට මාධ්‍යවේදියෝ ප්‍රශ්නයක් නැගලා තිබුණා. ඔබතුමා කතෝලික බැතිමතුක වශයෙන් කොහොමද සුසුකම් ලබන්නේ ජනාධිපති වෙන්න කියලා. එතුමා උත්තරයක් දීලා තිබුණා, අපේ රටේ මිනිස්සු එංගලන්තේ ගිහිල්ලා එංගලන්තේ ශික්ෂණ අරන් පාස්පෝර්ට් අරන් ඇවිල්ලා ආපහු ලංකාවට ඇවිල්ලා ලංකාවේ වැඩ කටයුතු කරගෙන යනවා. එහෙමනම් මගේ ඇති වරද කුමක්ද ජනාධිපති තරඟට ඉල්ලුවොත් කියලා. ඉතින් ඒ වගේ ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් යුග පුරුෂයෙක් කිව්වොත් නිවැරදි විජය කුමාරතුංග මහත්තයා. එතුමා මුළු මහත් ජනතාවටම ආදරය කෙරුවා ශ්‍රී ලංකාවේ. ඒ වගේම එතුමාගේ අම්මට පුදුම මහත් සෙනෙහසකින් ආදරය කෙරුවා. මුළු රටටම ඒක ලොකුම ආදර්ශයක්. ඉතින් එතුමාගේ මව වෙනුවෙන් ගැයූ ගීතය මම පසුබිම් වාදනය නැතුව ගායනා කරනවා. ඔබ තමුන්වන්සලා සාවධානව දවසක් කුම්මන් වෙලාවේ මං අහුණා නාකවන වරසාවකට. දර කූටු ටිකක් ගෙනේ තියා ලිඳක් ගාව තනි වුණ අම්මා කෙනෙක් මම දැක්කා. ඇගේ මූණේ තිබුණා මහා දුබ්බර ගතිය. මොනවද හිතන්නේ? මේ ඈට හිතුණ දේවල් වෙන්න කියලා මට හිතෙච්ච හැටි. වියුපදුරගේ මිදුලේ ලිඳ ගාවයි වතුර කාලේ තවම කැලේ තර උකුලේ වහිනවා වෙයි පුතාගේ නිති පැල දෙමිනවා ඇති අහස ගුගුරුවා වහිනවා වෙයි තෙමුණු තරවලින් ලිප මෙලවෙයිදෝ බතට ඇති තරම් සහල් තියේදෝ අකුණු කඩ ඇසී පුතු බය වෙයිදෝ අකුළු කඩ එමා වතුර ගලයිදෝ කෙනෙකුට වැස්සෙන් සිසිල ලැබෙන්නේ දිලිඳු අපේින් කුස පිරිවෙන්නේ දිය මිටි තැනකින් වතුර බහින්නේ කොයි සැටියෙන් දවස ගෙවෙන්නේ වියුපැදුරගේ මිදුලේ ලිඳ ගාවයි වතුර කාලේ තවම කැලේ දර උකුලේ වහිනවා වෙයි පුතාගේ නිදි පැල දෙමිනවා ඇති අහස ගුගුරුවා වහිනවා වෙයි වහිනවා වෙයි වහිනවා
වෙයි. ස්තුතියි.